ජනවරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරම නියෝජනය කරපු ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව කවුද? මතක තබා ගන්න. ලංකා ඉතිහාසයේ ප්‍රගතිශීලී ප්‍රගතිගාමී ජනතාවක් විසින් තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටවලා තිබෙන්නේ. ඒකට ජනවරම ලබා දී තිබෙනවා. ඒක ප්‍රගතිශීලීම ප්‍රගතිගාමීව ජනතාව. ඉදිරිගාමී ජනතාව. ඔවුන් කොතෙන්ද ඉදිරිගාමී වී තිබෙන්නේ? ජාතිවාදයේ මහා ගෝරනාඩු එකට එරෙහිව ජාතික සමගියේ එකතු වීම අපේක්ෂා කරන ලද ජනතාව. ඒක විශේෂ ජනතාවක්. පෞද්ගල දශක ගණනාවක් පුරා අපේ ආණ්ඩු පිහිටවීම ආණ්ඩු පෙරලීම් පිටුපස හොයා බලන්න. ඒ හැම විටම අඩු වැඩි ප්‍රමාණයේ විටක උච්ච ස්ථානයේද විටක යටිබිම් තලයේද ජාතිවාදය ආගමික අන්තවාදය උපයෝගී වෙලා තිබුණා. මතකද?